දැන් බලමු A ධන B වල වර්ගය යන ප්‍රකාශනයේ ප්‍රසාරණය ඕනෑම සංඛ්‍යාවක වර්ගය ලබා ගැනීම සඳහා භාවිතා කරන්නේ කොහොමද කියලා. අපි මේක කරන්න කලින් A ධන B වල වර්ගයේ ප්‍රසාරණය මොකක්ද කියලා බලමු. A ධන B වල වර්ගයේ ප්‍රසාරණය. A ධන B වල වර්ගයේ ප්‍රසාරණය අපි සාමාන්‍ය පෙළ පන්ති වලදී ඉගෙන ගන්නවා. සාමාන්‍යයෙන් ඉස්කෝලේ 8 9 වගේ පන්ති වලදී අපි මේක ඉගෙන ගන්නවා. A ධන B වල වර්ගයේ ප්‍රසාරණය මොකද්ද? A ධන B වතාවක් A ධන B. A ධන B වල වර්ගය කියන්නේ A ධන B A ධන B ගෙන් ගුණ වීම. එතකොට A සිම්පල් A ගෙන් වැඩි වුණාම මොකද්ද? A වර්ග. A සිම්පල් B ගෙන් වැඩි වුණාම ධන සිම්පල් B ගෙන් වැඩි වෙන්නේ. එතකොට ධන AB. B ධන සිම්පල් A ගෙන් වැඩි වුණාම ධන BA. B ධන සිම්පල් B ගෙන් වැඩි වුණාම ධන B වර්ග. එතකොට අපි ආයි ඉගෙන ගන්නවා AB සමානයි BA ට. AB උනත් BA උනත් සමානයි. 4 වැඩි කිරීම 5 වුණොත් 20යි. 5 වැඩි කිරීම 4 වුණත් 20යි. ඒ වගේ කතාවක්. එතකොට අපිට පුළුවන් මේ BA වෙනුවට ABම දාන්න. A වර්ග ධන AB ධන BA වෙනුවට AB ආදේශ කරොත් AB ධන B වර්ග. එතකොට මොකද්ද? A වර්ග ධන 2යි AB ධන B වර්ග. A ධන B වල සම්පූර්ණ වර්ගයේ ප්‍රසාරණය එනවා අපිට A වර්ග ධන 2යි AB ධන B වර්ග කියලා. මෙන්න මේක තමයි අපි ඇප්ලයි කරන්න යන්නේ ඕනෑම සංඛ්‍යාවක වර්ගය ලබා ගැනීම සඳහා. හරි. දැන් අපි මේ ප්‍රකාශනය ලියාගමු. A ධන B වල වර්ගයේ ප්‍රසාරණය ලියාගමු අපි. A වර්ග ධන 2යි AB ධන B වර්ග කියලා. දැන් අපි මේකට හතළිස් දෙක කියන සංඛ්‍යාව යොදාගමු. 42 කියන සංඛ්‍යාව යොදාගෙන අපි මේක ඇප්ලයි කරමු. එකේ ස්ථානයගේ පළමු පදයේ ලෙසත් 10 ස්ථානයගේ දෙවෙනි පදයේ ලෙසත් ගන්නවා. එහෙම ගත්තාන් පස්සේ මෙන්න මේ ප්‍රසාරණය අපි මෙතනට ඇප්ලයි කරනවා. පළමු පදයේ වර්ගය 2 වර්ගය 4යි. පද දෙකේ ගුණිතයේ දෙගුණය 4 වත් 2 8යි. 8 දෙගුණය 16යි. 16න් 6 එකක් ඉතිරි. දෙවන පදයේ වර්ගය 2 4 වර්ගය 4 වර්ගය 16 16 17යි. 1764 පිළිතුර මේක එහෙම වෙනවා. දැන් අපි බලමු 36 වර්ගය වගේ එකක්. පළමු පදයේ ලෙස එකේ ස්ථානීයකයක් දෙවන පදයේ ලෙස 10 ස්ථානීයකයක් ගන්නවා. 6 වර්ගය 6 වර්ගයේ 36න් 6 3ක් ඉතිරි. පද දෙකේ ගුණිතයේ දෙගුණය. පද දෙකේ ගුණිතය 3 වරක් 6 18යි. ඒකේ දෙගුණය කීයද 36යි. 36 3යි 39න් 9. එතකොට නැවතත් 3ක් ඉතිරි. 3 වර්ගය 9යි 9යි 3යි 12යි 1296යි. මේකත් දීර්ඝ සුළු කිරීමට දැම්මහම මේ පිළිතුර එනවා. දැන් අපි බලමු 106 වගේ අංක 3 එකක් අරගෙන 106 වර්ගය 106 වර්ගය ගත්තොත් එහෙම මම පළමු පදයේ විදිහට මෙන්න මේ එකේ ස්ථානයකේ ගන්නවා. දෙවන පදයේ විදිහට 10 ස්ථානයකේ C ස්ථානයේ තියෙන අගය දෙකේම හැදෙන සංඛ්‍යාව දෙකෙන්ම හැදෙන සංඛ්‍යාව මම දෙවෙනි පදයේ විදිහට ගන්නවා. එතකොට 6 එක සංඛ්‍යාවක් 10 එක සංඛ්‍යාවක් විදිහට තමයි මෙහෙදි ගන්න. 6 වර්ගය 36න් 6 3ක් ඉතිරි.
පද දෙකේ ගුණිතයේ දෙගුණේ. පද දෙකේ ගුණිතය 10 වරක් 6 60යි. 60 දෙගුණේ 120යි. 120යි 3යි 123න් 3 දැන් අපිට කීයක් ඉතුරුද? 12ක් ඉතුරුයි. දෙවන පදයේ වර්ගය. දෙවන පදයේ 10යි. 10 වර්ගය 100යි. 100යි 12යි 112යි. 112යි 36ක් එනවා. ඊයේද 112යි 36ක් එනවා. මේක දීර්ඝ සුළු කිරීමකට දැම්මත් එනවා. ඒ වගේම අපිට පුළුවන් 3457 වර්ගය 999 වර්ගය වගේ ඕනෑම සංඛ්‍යාවක වර්ගය ඉතා ලේසියෙන් ලබා ගන්න ඒ ධන b වල වර්ගයේ ප්‍රසාරණය පාවිච්චි කරන්න. ඒ ධන b වල වර්ගයේ ප්‍රසාරණය පාවිච්චි කරලා සුළු කිරීම වේගවත් කර ගන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයට. මේක ගණිතයේ තිබෙන ප්‍රතිඵලයක්. ගණිතයේ තියෙන ප්‍රතිඵලයක් අපි වෙනත් දෙයක් සඳහා භාවිතා කර අපේ පහසු වෙනවා.